ලෝයර් කෙනෙක් කසාද බඳිනවා. ඒ ලෝයර් කසාද බඳින්නේ මචං මේ ඊට කලින් කසාද කීපයක් කරගත්ත ගෑනු කෙනෙක්. ලෝයර් කෙනෙක් කසාද බඳිනවා කීප සැරයක් ඩිවෝස් වෙච්ච ලේඩි කෙනෙක්. ඊට පස්සේ ගිහිල්ලා මේ දෙන්න හනිමූන් යනවා. හරි. හරිද? හනිමූන් ගියාම මේ ඒ ගෑනු කෙනා කියනවා අනේ මම මේ කලින් ඔය කසාද 6-7ක් කරලා හිටියට මම තාම වර්ජින්. හරිද? ඔයා වැරදියට හිතන්න එපා මං ගැන. හරිද? කියලා කියනවා. ඊට පස්සේ අරු අහනවා ඒ කොහොමද එහෙම උනේ? කියලා අහනවා. ඒක විශාල ප්‍රශ්නයක්. විශාල ප්‍රශ්නයක්. කීපයක්ම. 6ක් 7ක්ම. මම 4ක් කියනවා. හරි. ඉතුරු ඒවා ටික අනිත් උන්ට මේකේ කතාව හදතේ. හරි. යෑනි කියනවා මම මේ අනේ මේ ඉස්සල්ලාම කසාද බැඳලා හිටියේ කාර් සේල් අයිතිකාරයෙක්. හරි. කාර් සේල් අයිතිකාරයෝ කසාද බැඳහම ඔයා දන්නවනේ මෙයා සිටුේෂන් එක. හරි. උන් මේ වාහන බ්‍රෑන්ඩ් නිව් තියාගන්න තමයි කැමති. මේ පකඩේ ඉන්ලාස් වෙන්න ඕනේ හේතු තියෙනවා. ඒක දැන් බැංකුවකට යන්න වෙල්ල. කාසෙල් එකට යන්න වෙල්ල. හරිද? වටේ සැලුන් එකට යන්න ඕනේ. හරිද? කාසෙල් එකට දැන් හරි කාසෙල් එකට යන්න වෙල්ල. ඒ කියන්නේ උන් කැමති මචං බ්‍රෑන්ඩ් නිව් තියාගන්න තමයි මොකද උන් දන්නවා යූස් කරාම මිල බහිනවා. දවසයි මිල බහිනවා. මිල බහිනවා. ඒ හින්දා මේ ඉතින් ඒ කාර් සේල් කාර්යයා එහෙම ඉතින් බ්‍රෑන්ඩ් නිව් තියාගත්තලු. පුරුද්දනේ මචං. ඊට පස්සේ ඒක ඩිවෝස් වෙලා මේ ඊට පස්සේ බැන්දේ බස් කොන්දොස්තර මහත්තයෙක්. ඒක ඉතාලම දරුණු තත්ත්වයක්. එයා හැමදාම නිදා ගන්න ගිහලා ඉඳලා ඉස්සරට. ඔව් එයා කියනවලු පොඩ එහාට එන්න ඔතන ඉඳ තියෙනවනේ මොකද්ද කරන්නේ? වඩ පේන්නද? ඔය හේත් වෙලා ඉන්නේ පොඩක් එහාට. කොච්චර කිව්වත් අහන්න යන්නේ මේක. පොඩ ඔය යන්න ඔය එහාට යන්න ඔය හේතු වෙන්නේ. කියලා. ඉතින් ඒකත් ඒ විදිහට මේ ඉවර වුණා. ඊට පස්සේ හම්බුනේ බාසුන් නෑ කෙනෙක්. හරි. ඌ හැමදාම කියනවා කියන්නේ මේ ආදරම් බෑ වෙන වැඩ වගේ. ටික දවසක් දෙන්නකෝ. ඊට පස්සේ මේ ඩෙන්ටිස් කෙනෙක් උ බැන්දේ. ඔව්. මේ ඩෙන්ටිස්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඩෙන්ටිස් කියනවලු පොඩ්ඩක් පැත්තකට දා ඉඳලා ඉරි වැටුණාම ඉන්න කියලා. දැන් ඔන්න 4ක් මං කිව්වා ජොබ් වලට අදාළ. හරි. දැන් බැදලා ඉන්නේ කවුද? දැන් ලෝයර් කෙනෙක් බැඳලා ඉන්නේ. ඔව්. ලෝයර් නම් ඉතින් හරිලු. ඊට පස්සේ ලෝයර් ඇහුවලු මම ඉතින් ඇයි ඔයා මාව තෝරගත්තේ කියලා. මේ ඒ ඔක්කොම පාස් කරන් ඇවිල්ලා. තව අතරමැද ටිකක් තියෙනවා. ඔක්කොම පාස් කරන් ඇවිල්ලා ඇයි මාව තෝරගත්තේ කියලා. එතකොට මේ කිව්වලු නෑ ඉතින් මං දන්නවනේ මේ සාමාන්‍යයෙන් ලෝයර්ස්ලා ඉතින් එහෙම නෑ. මේ කොහොම හරි රීරි මාංශෙ මුරා බොනවා.